පින්වතුනි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන වෙලාවක පසේ නදී කොසොල් රජතුමා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. පැත්තකින් වාඩි වුණ පසේ නදී කොසොල් රජතුමාට භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාළනවා. පින්වත් මහරජ, මේ ලෝකයේ පුද්ගලයන් 4 දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ 4 දෙනා කවුද? අඳුරෙන් අඳුරට යන කෙනා, අඳුරෙන් එළියට යන කෙනා, එළියෙන් අඳුරට යන කෙනා, එළියෙන් එළියට යන කෙනා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කොහොමද? මේ ලෝකේ ඇතම් පුද්ගලයෝ ඉන්නවා හීන කුලයක ඉපදිලා, සැඩොල් කුලයක ඉපදිලා, කුළුපොතු කුලේ ඉපදිලා, වැදි කුලේ ඉපදිලා, රතකාර කුලේ ඉපදිලා, වැසිකිලි කැසිකිලි හෝදන කුලේ ඉපදිලා, දිලිඳු වෙලා කෑම බීම අමාරුවෙන් තමයි ලැබෙන්නේ කියනවා. දුකසේ තමයි ජීවත් වෙන්නේ කියනවා. විරූපී කියනවා, කුදුයි කියනවා, නිතරම ලෙඩ දුක් හැදෙනවා කියනවා. හරියට කෑමක් බීමක් නෑ කියනවා. ඇඳුමක් පැළඳුමක් නෑ කියනවා. ගමන් බිමන් යන්න වාහන නෑ කියනවා. මල් සුවඳ විලවුන් කිසිම දෙයක් නෑ කියනවා. ඉන්න තැනක් නෑ කියනවා. අඩුම කුප්පි ලාම්පුවක්වත් නෑ කියනවා. එහෙම ඉඳලත් ඒ පුද්ගලයා කයින් වැරදි කරනවා කියනවා. වචනයෙන් වැරදි කරනවා කියනවා. සිතෙන් වැරදි කරනවා කියනවා. ඒ පුද්ගලයා කයින් වචනයෙන් මනසින් වැරදි කරලා කය බිඳී මරණින් මත්තේ අපාය දුගතිය කියන විනිපාත නම් වූ නිරේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. පුරුෂයෙක් ඉන්නවා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා. කළුවරෙන් කළුවරටම යනවා. දරුණුකමින් දරුණුකමටම යනවා. මේ පුද්ගලයාට කියන්න තියෙන්නේ මේ උපමාවයි. ඔය විදිහට පුද්ගලයෙක් ඔය විදිහට තමයි පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් අඳුරෙන් එළියට යන්නේ කොහොමද කියලා. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා සැඩොල් කුලේ ඉපදිලා, කුළුපොතු කුලේ ඉපදිලා, වැදි කුලේ ඉපදිලා, දිලිඳු කුලේ ඉපදිලා, කෑම බීම අමාරුවෙන් තමයි ලැබෙන්නේ කියනවා. දුකසේ ජීවත් වෙන්නේ කියනවා. විරූපී, කුදුයි, නිතරම ලෙඩ දුක් හැදෙනවා කියනවා. හරියට කෑමක් බීමක් නෑ කියනවා. හරියට අඳින්න ඇඳුමක් පැළඳුමක් නෑ කියනවා. ගමන් බිමන් යන්න වාහන නෑ කියනවා. මල් සුවඳ විලවුන් කිසිම දෙයක් නෑ කියනවා. ඉන්න තැනක් නෑ කියනවා. නමුත් ඒ පුද්ගලයා කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේ කරනවා. ඒ පුද්ගලයා කයින් වචනයෙන් මනසින් යහපත් දේ කරලා කය බිඳිලා මැරුණට පසුව සුගතිය කියන ස්වර්ගයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ වගේ දෙයක් කියලා දේශනා කරනවා. පුරුෂයෙක් බිම ඉඳලා පුටුවකට නගිනවා. ඒ පුටුවෙන් අශ්වයෙකුගේ පිටට නගිනවා. එහෙම නැත්නම් අශ්වයාගේ පිටින් ඇත්තෙකුගේ පිටට නගිනවා. ඇතාගේ පිටින් මාලිගාවකට නගිනවා. මේ පුද්ගලයා ගැන මේ උපමාව තමයි කියන්න තියෙන්නේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා.
පුද්ගලයෙක් අඳුරින් එළියට යන්නේ මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් එළියෙන් අඳුරට යන්නේ කොහොමද කියලා. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා කියනවා උසස් කුලයක ඉපදිලා සම්භාවනීය ගෘහපති කුලේ හරි ඉපදිලා මහා ධනවත් මහා සම්පත් තියෙන ඕනතරම් රන් රිදී තියෙන දීපල වස්තුව තියෙන ධන දාන තියෙන පවුලක උපදිනවා. ඒ වගේම ලස්සන රූපයක් තියෙනවා. ඕන කෙනෙක් පහදිනවා. බොහෝම හැඩරුව තියෙනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මල් සුවඳ විලවුන් ඉදුම් හිටුම් හැමදේම තියෙනවා. නමුත් කයින් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. කයින් වචනයෙන් මනසින් වැරදි කරලා මරණින් මත්තේ අපාය දුගතිය විනිපාත කියන මේ නිරේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ වගේ දෙයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පුරුෂයෙක් මාලිගාවකින් ඇතෙකුගේ පිටට බහිනවා. ඒ ඇතාගේ පිටින් අශ්වයෙකුගේ පිටට බහිනවා. ඒ අශ්වයාගේ පිටින් පුටුවට බහිනවා. පුටුවෙන් බිමට බහිනවා. බිම ඉඳලා අඳුරට යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ මේ උපමාව. ඔය විදිහටයි කෙනෙක් එළියෙන් අඳුරට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නේ කොහොමද කියලා. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා කියනවා. උසස් කුලයේ ඉපදිලා සම්භාවනීය රාජ වංශේ හරි බ්‍රාහ්මණ වංශේ හරි ගෘහපති කුලේ හරි ඉපදිලා මහා ධනවත් මහා සම්පත් තියෙන රන් රිදී තියෙන දේපල වස්තුව තියෙන සෑම දේම තියෙන ඉදුම් හිටුම් තියෙන ලස්සන හැඩරුව තියෙන විදිහට උපදිනවා කියනවා. ඉතින් ඕන කෙනෙක් දැක්කාම පහදිනවා කියනවා. නමුත් මේ කෙනා කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේ කරනවා. යහපත් දේ කරලා මරණින් මත්තේ ගිහිල්ලා සුගතිය කියන ස්වර්ග ලෝකේ උපදිනවා කියලා දේශනා කරනවා. ඒක මේ වගේ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුටුවකින් පුටුවකට යනවා වගේ. අසු පිටින් අසු පිටට යනවා වගේ. ඇතු පිටින් ඇතු පිටට යනවා වගේ. මාලිගාවකින් මාලිගාවකට යනවා වගේ. මේ පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ මේ උපමාව කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහටයි පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පුද්ගලයන් 4 දෙනාම ලෝකයේ දකින්න ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිරිඳු පුද්ගලයෙක් ඉන්නවා. ශ්‍රද්ධාවක් නැහැ, මසුරුයි, කෑදරයි, පාපකාරී අදහස් තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිකයි, අනුන්ට ආදරයක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් යමක් ඉල්ලගෙන එනකොට ආක්‍රෝෂ කරමින් පරිභව කරනවා. නැහැ කියලා කියනවා. දොස් කියනවා. ඉල්ලන කෙනෙකුට තව කෙනෙක් දෙන්න හැදුවොත් ඒ දෙන්න හදන දේත් වළක්වනවා. එබඳු පුද්ගලයා මරණින් මත්තේ අඳුරටම ගිහින් අවසානයේ නිරේ උපදිනවා කියලා දේශනා කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා දිලිඳු පුද්ගලයෙක් ඉන්නවා ශ්‍රද්ධාවන්තයි මසුරු නැහැ දන් දෙනවා ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා තරහසිතක් නැති කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලගෙන එනකොට
ඉල්ලගෙන එනකොට සලකනවා, අසුරෙන් නැගිටලා ගෞරව කරනවා, යහපතේ හික්මෙනවා, ඉල්ලන කෙනෙකුට දෙන භෝජනේ වළක්වන්නේ නෑ. ඉතින් මෙබඳු පුද්ගලයා මරණින් මත්තේ අඳුරෙන් එළියට ඇවිල්ලා දෙව්ලොව උපදිනවා කියලා දේශනා කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. නමුත් ශ්‍රද්ධාවක් නැහැ, මසුරුයි, කෑදරයි, පාපී අදහස් තියෙනවා, මිත්‍යා දෘෂ්ටිකයි, අනුන්ට ආදරයක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉල්ලගෙන එනකොට ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා, නැහැ කියලා කියනවා. ඉල්ලගෙන එන කෙනෙකුට කවුරු හරි දෙන්න හැදුවොත් යම් දෙයක් ඒ දෙන දේත් වළක්වනවා. ඉතින් මෙබඳු පුද්ගලයා මරණින් මත්තේ එළියෙන් අඳුරට ගිහින් දරුණු වූ නිරයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ දේශනා කරනවා මහා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ශ්‍රද්ධාවන්තයි, මසුරු නෑ, දන් දෙනවා, ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා, තරහසිතක් නැති කෙනෙක්. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ඉල්ලගෙන එන අනිත් අය ඉන්නවනම් දෙන්න හදනකොට දෙන්න හදන දේ වළක්වන්නේ නෑ කියනවා. නැගිටලා ගෞරව කරනවා. යහපතේ හැසිරෙනවා. ඉතින් මෙබඳු පුද්ගලයා මරණින් මත්තේ ආලෝකයෙන් ආලෝකයට ගිහින් දෙව්ලොව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ ලෝකයේ අපිට දකින්න ලැබෙනවා මේ පුද්ගලයෝ 4 දෙනා ඉන්නවා. ඉතින් අපි බලන්න ඕන තමන් දිහා. තමන් දිහා බලලා තමන් අඳුරෙන් අඳුරට යන කෙනෙක්ද? අඳුරෙන් එළියට යන කෙනෙක්ද? එළියෙන් අඳුරට යන කෙනෙක්ද? නැත්නම් එළියෙන් එළියට යන කෙනෙක්ද කියලා බලලා කරන්න ඕන මොකන්ද? අඳුරේ ඉන්නවනම් අඳුරට යන්නේ නැතුව අඳුරෙන් එළියට යන්න මහන්සි ගන්න ඕනේ. එළියේ ඉන්නවනම් එළියෙන් අඳුරට යන්නේ නැතුව එළියෙන් එළියටම යන්න මහන්සි ගන්න ඕන. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට යහපත අයහපත වැරදි දේ නිවැරදි දේ මොකද්ද කියලා පෙන්වලා දුන්නේ. මේ ලෝකයේ සත්‍ය දැකේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යහපත් ජීවිතයක් උතුම් ජීවිතයක් ගත කරන්න ඕන කොහොමද කියලා දේශනා කළේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට අපි හැම දිනාටමත් අඳුරේ ඉන්නවනම් අඳුරෙන් එළියට ගිහිල්ලා එළියේ ඉන්නවනම් එළියෙන් එළියටම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයට අයහපත බැහැර කරලා යහපත් දේම කරලා ඒ උතුම් වූ ධර්මයේ හැසිරලා අමා මහ නිවනින් සැනසෙන්න අප හැම දිනාටමත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.